සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බණ්ඩාර এডুকেෂන් සෙන්ටර් කියන YouTube නාලිකාවත් එක්ක. අද මම අපි 2026 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය මූලික කරගෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමු කොටසක්, ඒ කියන්නේ අපි දන්නවා පළමු කොටසයි දෙවෙනි කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ අනුව පළමු ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි යම් මුලින්ම දැන් පේපර් එක සැකස්ම කොහොමද කියලා දැනගන්න. අපි දන්නවා ව්‍යාපාර අධ්‍යයන පළමු කොටසේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒකෙන් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන. ඒකනොත් පළමු අංකේ ඉඳන් ප්‍රශ්න අංක 30 දක්වා අදාළ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරා ඒ අංකය ප්‍රශ්න ඉදිරියෙන් තියෙන තිත්තිරි මත ලියන්න ඕන. ඒ වගේම ප්‍රශ්න අංක 31 ඉඳලා 50 දක්වා වලට කෙටි පිළිතුරු තමයි අදාළ තිත්තිරි මත ලියන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි ගියොත් පළමු ප්‍රශ්නෙට උවමනාවල ලක්ෂණ පමණක් අඩංගු පිළිතුර වන්නේ මොකද? එතකොට මේ දීලා තියෙන උත්තර පහ හොඳට කියවන්න. කිව්වට පස්සේ දැනගන්න පුළුවන් මේ මොකද්ද පිළිතුර කියලා. අපි යන් එක තියෙනවා පොදු වීම, නිර්මාණය කළ හැකි වීම, සීමිත වීම. දෙවෙනි පිළිතුර දීලා තියෙනවා අත්‍යවශ්‍ය වීම, අසීමිත වීම, පොදු වීම. තුන්වෙනි පිළිතුර පුද්ගල බද්ධ වීම, ප්‍රාථමික වීම, නිර්මාණය කළ හැකි වීම. හතරවෙනි පිළිතුර අසීමිත වීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම. පස්වෙනි එක අසීමිත වීම, අත්‍යවශ්‍ය වීම, විවිධ වීම. මෙතනදී මේ උවමනාවල ගති ලක්ෂණ කියද්දී අවශ්‍යතාවල ගති ලක්ෂණ මේකට ඇතුළත් කරලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ උවමනාවල ගති ලක්ෂණ තියෙන පිළිතුර. එනවා පිළිතුර වෙන්නේ අංක 4. මොකද්ද? අසීමිත වීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම. ඒ තමයි උවමනාවල ගති ලක්ෂණ වෙන්නේ අංක 4. ඊට පස්සේ අපි ගියොත් ව්‍යාපාරවල ගති ලක්ෂණ ඇතුළත් පිළිතුර. ඒ අනුව අපි දන්නවා ව්‍යාපාරයක් කියන එකකට ආවේනික වෙච්ච සුවිශේෂී ගති ලක්ෂණ තියෙනවා. එතකොටදී ඒ අදාළ වෙන පිළිතුරු කාණ්ඩය අපි ගත්තොත් මේ පිළිතුරු පහ හොඳට කියවන්න. ගොඩක් දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඔක්කොම ඒ කියන්නේ සමහර පිළිතුරු තියෙනවා ඔක්කොම හරි වගේ. ඒ වුණාට වඩාත් නිවැරදි පිළිතුර තමයි අපි තෝරගන්න ඕනේ. ඒ අනුව මේ ව්‍යාපාර ගති ලක්ෂණ ඇතුළත් පිළිතුරු කාණ්ඩය වෙන්නේ උවමනා නිර්මාණය කිරීම, ලාභයෙන් අභිප්‍රේරණය වීම, ආර්ථික කටයුත්තක් වීම. ඒතර ඒකට පිළිතුරත් අංක 4. ඊට පස්සේ අපි ගියොත් අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා නිෂ්පාදනයේ ක්‍රමික විකාශනය දක්වලා තියෙනවා. ඒක අනුපිළිවෙලින් නිෂ්පාදන අවධි දක්වන්න කියලා තියෙනවා. ඒ අනුව අපි දන්නවා A කියලා මෙයා දීලා තියෙනවා පුද්ගල විශේෂීකරණය, B භාණ්ඩුව මාරුව, C අතිරික්ත නිෂ්පාදනය, D ඍජු නිෂ්පාදනය, E වෙළඳාම ඇතිවීම, වක්‍ර නිෂ්පාදනය, F ඒ ඉංග්‍රීසි අකුරු වලින් නිෂ්පාදන විකාශනය. නැත්නම් අපි කියන මේ ව්‍යාපාරය විකාශනයේ දක්වලා තියෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර මොකක්ද? අපි බලමු. අනිවාර්යයෙන්ම මුලින්ම ඒ උත්තරේ වෙන්න ඕනේ ඍජු නිෂ්පාදනය. ඒ කියන්නේ D කියන පිළිතුර තමයි මුලින්ම එන්න ඕනේ. දැන් D කියන පිළිතුර මෙතන 4කම තියෙනවා. එහෙනම් අපිට අනිත් ඒවාත් බලාගෙන යන්න වෙනවා. ඍජු නිෂ්පාදනයෙන් පස්සේ ඊට පස්සේ උනේ පුද්ගල විශේෂීකරණය වුණා. ඊට පස්සේ පුද්ගල විශේෂීකරණය වුණාට පස්සේ අතිරික්ත නිෂ්පාදනයක් ඇති වුණා. ඒ අතිරික්ත නිෂ්පාදනයේ තුල භාණ්ඩුව මාරු ක්‍රමය ඇති වුණා. ඒ භාණ්ඩුව මාරු ක්‍රමය තරහා වෙළඳාම ඇති වුණා. අන්තිම වශයෙන් වක්‍ර නිෂ්පාදනය ගොඩ නැගුණා. ඒ අනුව මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම අංක 3. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්න වලට. දැන් හතරවෙනි ප්‍රශ්නේ කියනවා ව්‍යාපාරයක් ඉටු කරන්න ඕන සමාජ වාක්‍යයන් කිහිපයක් දක්වලා තියෙනවා. ඒ අතරින් ගනුදෙනුකරුවන් සඳහා පමණක් අදාළයි. එතකොට මේ වගේ වෙලදී යටින් ඉරක් ගහගන්න මොකද්ද කියන එක අපිට පැහැදිලිව පේනවා. ගනුදෙනුකරුවන් සඳහා පමණක් කරන සමාජ වාක්‍යයන් මොනවාද? පිළිතුර තෝරන්න. ඒ අනුව අපිට පිළිතුරු පහක් දීලා තියෙනවා. මේකෙන් හරි පිළිතුර වෙන්නේ සාධාරණ වීම, හානි හාම වීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. සාධාරණ ගනුදෙනුකරුවන් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඊට පස්සේ හානි හාම වෙන විදියට කටයුතු කරන්න ඕන. ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. ඊට පස්සේ අපි ගත්තොත් ව්‍යාපාරයක් ආර්ථික තිරසර
බව වෙනුවෙන් කටයුතු කරනදී අවධානය යොමු කරන්න ඕන කාරණා පමණක් ඇතුළත් වන්නේ. එතකොට මේකේ දෙන කාරණා බොහෝ වෙලාවට සමාන උත්තර වෙන්න පුළුවන්. නමුත් වඩාත්ම නිවැරදි පිළිතුර තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් ව්‍යාපාරයක් සාර්ථක ආර්ථික තිරසභාවයෙන් කටයුතු කරද්දී අවධානය යොමු කරන්න ඕන කරුණු ඇතුළත් වෙන්නේ ඒ තමයි පිළිතුරු අංක 3. ඒ තමයි කාර්යක්ෂමතාවය, සේවා නියුක්තිය, තරහකාරීත්වය, ඊට පස්සේ අන්තර්ජාතික වෙළඳාම. මේ තමයි ව්‍යාපාරයක් ආර්ථික තිරසභාව වෙනුවෙන් කටයුතු කරද්දී අවධානය යොමු කරන්න කාරණා. සේවා නියුක්තිය කියලා කියන්නේ රැකියාව ජනනය කරන එක. තරහකාරීත්වය තුළ වඩාත් ලාභදායී ව්‍යාපාර ආර්ථිකයට දායක වෙනවා. ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම හරහා ආර්ථික තිරසභාව ඇති වෙනවා. එහෙනම් මේකට පිළිතුරු අංක 3 තමයි නිවැරදි උත්තරය වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් 6 වෙනි ප්‍රශ්නේ. දැන් මෙතන තියෙනවා x and y තීරු දෙකක් තියෙනවා. ඒ ඉතින් ආචාර ධර්ම විදි ඒවා කඩවීම පිළිබඳව ප්‍රකාශය ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපි xi y තීරු ගලපන්න ඕනේ. අපි බලමු x තීරුවේ තියෙන මුලින්ම මානව සම්පතට අදාළ ආචාර ධර්ම, දෙවෙනි එකේ නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම, තුන්වෙනි එකේ බුද්ධිමය දේපල වලට අදාළ ආචාර ධර්ම, ඊට පස්සේ හතරවෙනි ගිණුම් කරණයට අදාළ ආචාර ධර්ම, පස්වෙනි එකේ තියෙනවා අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. y පැත්තේ තියෙනවා ඒ ආචාර විදි කඩ වෙන විදි. ඒ අකුරෙන් දක්වලා තියෙනවා වෙළඳ ලකුණු වංචන කියලා සොයදා ගැනීම. B අකුරෙන් දක්වලා තියෙනවා කොටස් වෙළඳපොළ සිදුවන මූල්‍ය වංච. C අකුරෙන් දක්වලා තියෙනවා සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය. D අකුරෙන් දක්වලා තියෙනවා වෘත්ති අනාරක්ෂිත බව. E අකුරෙන් දක්වලා තියෙනවා ඥාන වෙනස් කරන ලද අස්වාභාවික ආහාර ද්‍රව්‍ය. දැන් අපිට තියෙන්නේ මේක එකින් එක ගලපන්න. ඒ අනුව මානව සම්පතට අදාළ ආචාර ධර්මයක් වෙන්නේ මොකද්ද? එකට ඉන්නේ D. ඒ කියන්නේ වෘත්තීය අනාරක්ෂිත බව. ඊට පස්සේ දෙවෙනි එක නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම. මොනවාද? ඥාන වෙනස් කරන ලද අස්වාභාවික ආහාර ද්‍රව්‍ය. ඊට පස්සේ තුන්වෙනි එක බුද්ධිමය දේපල වලට අදාළ ආචාර ධර්ම වෙන්නේ මොකද්ද? ඒ තමයි වෙළඳ ලකුණ වංචනික ලෙස යොදා ගන්නවා කියන එක. ඊට පස්සේ ගිණුම් කරණයට අදාළ ආචාර ධර්මයේ වෙන්නේ මොකද්ද? කොටස් වෙළඳපොළ සිදුවන මූල්‍ය වංචා. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම කඩවීම මොකද්ද? සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය. ඒ අනුව මේ 6 වෙනි එකට උත්තරේ වෙන්නේ නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 3. ඊට 7 වෙනි ප්‍රශ්නයට දැන් දක්වලා තිනවා පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බැංකු කිහිපයක්. ඒ තමයි A අකුරෙන් ජාතික ඉතිරි කිරීම බැංකුව, B අකුරෙන් මහජන බැංකුව, C අකුරෙන් ජාතික සංවර්ධන බැංකුව, ඒ කියන්නේ අපි කියන NDB කියලා, D අකුරෙන් DFCC බැංකුව, ඒ වගේම E අකුරෙන් රාජ්‍ය උකස් ආයෝජන බැංකුව, F අකුරෙන් සනස සංවර්ධන බැංකුව. මේ අතුරින් බලපත්‍රලාභී විශේෂිත බැංකු කවරේද කියලා අහලා තියෙනවා. අපි දන්නවා ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා අපිට බැංකු වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඒ අනුව මේකෙන් අහලා තියෙන්නේ විශේෂිත බලපත්‍රලාභී විශේෂිත බැංකු කවරේද කියලා. එහෙනම් මේකට නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 5. ඒ තමයි ජාතික ඉතිරි කිරීම බැංකුව, රාජ්‍ය උකස් ආයෝජන බැංකුව, සනස සංවර්ධන බැංකුව. මේවා තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකුව වෙන්නේ. එහෙනම් මේකට උත්තරේ අංක 5. ඊට පස්සේ අපි ගියොත් මහජනයාගේ තැන්පතු 8 වෙනි ප්‍රශ්නේ බාරගැනීම සඳහා බලය ඇති ආයතන පමණක් අතුලත් කාණ්ඩය. හොඳට මතක තියාගන්න මහජනයාගේ තැන්පතු බාර ගැනීම සඳහා බලය ඇති ආයතන පමණක් කියලා තියෙන. එහෙනම් ඒකට මේ ඉරක් ගහ ගන්න. ඒතකොට අපිට ප්‍රශ්න පැහැදිලිව පේනවා. ඒ අනුව මහජනයාගේ තැන්පතු බාර ගන්න පුළුවන් බලය තියෙන ආයතන තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකු, ඒ වගේම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාන. නම් මේකේ උත්තරේ අංක 2. ඊට අපි ගියොත් රක්ෂණයට අදාළ ප්‍රශ්න වගේක් එනවා දැන්. තෙවන පක්ෂ මෝටර රථ රක්ෂණ ඔප්පුවක් යටතේ ආවරණය වෙන්නේ මොකද්ද? අපි සරලව third party motor vehicle insurance policy එකකින්, ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවකින් මොකද ආවරණය වෙන්නේ? ඒ තමයි බාහිර පුද්ගලයන්ට වගේම බාහිර දේපල වලට සිදුවන අහන් තමයි තෙවන පක්ෂ
මෝටර රථ රක්ෂණ ඔප්පුවකින් ආවරණය වෙන්නේ. එහෙනම් 9 වෙනි එකට උත්තරේ වෙන්නේ අංක 4 නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් 10 වෙනි ප්‍රශ්නෙට මහා මාර්ග ප්‍රවාහණය වගේම දුම්රිය ප්‍රවාහණයේ වාසි කීපයක් දක්වලා තිනවා. ඒ අතරින් දුම්රිය ප්‍රවාහණයේ වාසියක් ලෙස නොසලකන්නේ. දැන් මෙතන හොඳට මතක තියාගන්න සලකලා කියන්නේ මෙතන සිංහල සම්බන්ධයෙන් තොන අවබෝධයක් තියෙනවා. දුම්රිය ප්‍රවාහණයේ වාසියක් ලෙස නොසලකන්නේ. කියන්නේ දුම්රිය ප්‍රවාහණයේ වාසියක් නොවන්නේ කියන එක තමයි අහන්නේ. එහෙනම් 10 වෙනි එකට උත්තරේ තමයි වැඩි ව්‍යාප්තිය කියන එක. මොකද දුම්රිය මාර්ග සීමා සහිත ප්‍රදේශයක තමයි පවතින්නේ. එහෙනම් දුම්රිය ප්‍රවාහණයේ වාසියක් නොවෙන්නේ මොකද්ද? වැඩි ව්‍යාප්තිය කියන කාරණේ. එතකොට අපි ගියොත් 11 වෙනි ප්‍රශ්නෙට sannivedana මාධ්‍ය තෝරාගද්දී අවධානය යොමු කරනවා නිවැරදි කරු අදලත් වාක්‍ය ඛණ්ඩය තෝරන්න. එතකොට අපිට ප්‍රශ්නට පිළිතුරු පහක් දීලා තිනවා. මෙතනදී sannivedana මාධ්‍යයක් හොඳට මතක තියාගන්න. ප්‍රවාහන මාධ්‍ය නෙමෙයි sannivedana මාර්ගයක්. එහෙනම් sannivedana මාධ්‍ය තෝරාගද්දී අවධානය යොමු කරන්න ඕන කාරණා තමයි අංක 1. ඒ කියන්නේ වේගය, සංක්ෂිප්ත බව, රහස්‍ය භාවය, පිරිවැය. එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. පිළිතුරු අංක 1. ඊට පස්සේ අපි 12 වෙනි ප්‍රශ්නෙට පහත දැක්වෙන්නේ කාණ්ඩ අතරින් ආසියානු සංවිධාන වලට අයත් රටවල් කීපයක් පමණක් ඇතුළත් කාණ්ඩය. ආසියානු අපි දන්නවා විවිධ සංවිධාන තියෙනවා ලෝක ව්‍යාප්ත වෙලා තියෙන. ආසියානු කියන සංවිධානයට අයත් රටවල් වෙන්නේ බ්‍රූනයි, භූතානය, මලයසියාව, සිංගප්පූරු ඒ වගේම ශ්‍රී ලංකාව. එහෙනම් 12 වෙනි එකට පිළිතුරු වෙන්නේ අංක 1. ඊට පස්සේ අපි ගියොත් 13 වෙනි ප්‍රශ්නෙට විද්‍යුත් සිල් වල වෙලාම සම කරන්න පුළුවන් මොකේදද කියලා අහනවා. අපිට පිළිතුරු පහක් දීලා තියෙනවා. එහෙනම් විද්‍යුත් සිල් වල වෙලාම සම කරන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු කරනවා. අපි කියනවා business to customer. එහෙනම් මේ 13 වෙනි එකට නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 2. ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නය අහනවා පාත සඳහන් ඒවා අතුරින් වෙළඳ කලාපයක් ලෙස සැලකිය නොහැක්කේ ට්‍රේඩ් බ්ලොක් එකක් විදිහට සලකන්න බැරි මොකක්ද? එහෙනම් 14 ප්‍රශ්නෙට උත්තර තමයි ලෝක වෙළඳ සංවිධානය. ලෝක වෙළඳ සංවිධානය කියලා කියන්නේ ඒක ආයතනයක්. අනිත් ඔක්කොම ඒවා අපිට වෙළඳ කලාප විදිහට දක්වන්න පුළුවන් ආසියානු යුරෝප්‍යන් සංගමයේ නැප්තා සාක් කියන ඒවා. ඒ ඔක්කොම වෙළඳ කලාප ට්‍රේඩ් බ්ලොක්. නමුත් ලෝක වෙළඳ සංවිධානය කියලා කියන්නේ ලෝකයේ තුල වෙළඳාම සම්බන්ධයෙන් තීරණ ගන්න තියෙන ප්‍රධාන ආයතනය. එයා මේ නිවැරදිව අංක 4. ඊට පස්සේ අපි ගියොත් කළමනාකරණය මගින් අවධානය කරන සංකල්ප දිත්තේ වෙන්නේ. හොඳට මතක තියාගන්න කළමනාකරණය. කළමනාකරණය තුල කතා කරන ප්‍රධාන සංකල්ප දිත්තේ වෙන්නේ සඵලදායකත්වයයි කාර්යක්ෂමතාවය. එහෙනම් මේකට නියුතුරු පිළිතුර අංක 4. ඊට පස්සේ අපි ගියොත් 16 වෙනි ප්‍රශ්නේ අධිකාරී බලය රඳා පවතින. අපි කියනවා authority power අධිකාරී බලය රඳා පවතිනේ මොකක් මතද කියලා අහන්නේ. එහෙනම් අපිට පිළිතුරු පහක් දීලා තියෙනවා. ඒ තමයි විශේෂඥ බලය මත, තනතුරු මත, පෞරුෂත්වය මත, තොරතුරු මත, දඬුවම් දීමේ බලය මත කියලා. එහෙනම් මේක නිවැරදි පිළිතුර වෙන්නේ අධිකාරී බලය කියන එක රඳා පවතින අනිවාර්යයෙන්ම තනතුර මත. එහෙනම් මේක නිවැරදි පිළිතුර අංක 2. ඊට අපි ගියොත් සත්‍ය 17 වෙනි ප්‍රශ්නේ සත්‍ය ප්‍රතිඵල සැලසුම්ගත ප්‍රතිඵල සමග එකඟ වේදයි තහවුරු කරන කළමනාකරණුවන් අනුගමනය කරන ක්‍රියාවලිය. අපි දන්නවා අපි කියනවා ඉංග්‍රීසි actual result and the expected result compare කරන්නේ මොකේදද කියලා. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අපි දන්නවා මේක සරලම ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම පාලනය තුල තමයි සත්‍ය ප්‍රතිඵල සැලසුම්ගත ප්‍රතිඵලත් එක්ක සංසන්ද එකඟ වෙලා හරි විදියට වෙනවද කියලා තහවුරු කරනවා. මේක නිවැරදි පිළිතුර අංක 2. ඊට පස්සේ අපි ගියොත් 18 ප්‍රශ්නේ මේක පිරියත්. ඒක මෙහිුම් කළමනාකරණය තුල කතා කරන ප්‍රධානම දෙයක් තමයි මේ පිරියත කියන්නේ ලේඅවුට් කියන ඒවා. ඒක හොඳට ඒ සම්බන්ධ පාඩම් බලා ගන්න. මෙතන දීලා තියෙනවා පිරියත සැලසුම් වර්ග 4ක්. ඒකට නිදසුන්. ඒ අනුව පිරියත සැලසුම් වර්ගයට නොගැලපෙන නිදසුන මොකක්ද කියන එක අහලා තියෙනවා. දැන් බලුවොත් ක්‍රියාවලි පිරියතට දීලා තියෙනවා ගෘහ බ්‍රහ්මණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිරියතේ. ඒක හරි ක්‍රියාවලි පිරියත. නිෂ්පාදිත පිරියතයකට දීලා තියෙනවා මෝටර් රථ ප්‍රවාහන ආයතනයක පිරියත.
ඒ අනිවාර්යෙන් වැරදි. මෝටර රථ ප්‍රවාහනය එක අදාළ වෙන්නේ ප්‍රවාහ පිරියතක්. නිෂ්පාදිත පිරියතක් නෙමෙයි. ඊට පස්සේ තුන්වෙනි එක දීලා තියෙනවා කුටි පිරියත. ඒ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක් ඉදිකිරීම. ඒක හරි. ස්ථාවර ස්ථානීය පිරියත. ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීම. එහෙනම් ඒකත් හරි. එහෙනම් නිවැරදි පිළිතුර ඒ කියන්නේ පිරියත සැලසුම් වර්ගයට නොගැලපෙන නිදසුන දීලා තියෙන්නේ පිළිතුරු අංක 2. ඒ තමයි අපි කියන කුටි පිරියතේ කියන එක. එහෙනම් ක්‍රියාවලි පිරියතේට නිවැරදි පිළිතුර දීලා තියෙනවා ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිරියත. ඒක හරි. නිෂ්පාදිත පිරියතයක් තමයි මෝටර රථ නිෂ්පාදන ආයතනයක පිරියත කියන්නේ. කුටි පිරියතයට කියලා දීලා තියෙන පිළිතුර වෘත්තීය පුහුණු ආයතනයක ඉදිකිරීම. ඒක වැරදි. ඒ පිළිතුර නිවැරදි නෑ. ඊට පස්සේ ස්ථාවර ස්ථානීය පිරියතේ දීලා තිනවා ඇගලුම් කර්මාන්ත ශාලාවක ඉදිකිරීම. මේකත් හරියන පිරියත සැලසුම් වර්ගයට නොගැලපෙන පිළිතුර දීලා තියෙන්නේ කුටි පිරියතේ. එහෙනම් කුටි පිරියතේ තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ඊට පස්සේ අපි ගියොත් 19 වෙනි ප්‍රශ්නෙට පහත දක්වන්නේ නිෂ්පාදන ක්‍රමවලට අදාළ ගති ලක්ෂණ. ඒ අනුව ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට අදාළ ලක්ෂණ පමණක්. අපි කියන flow manufacturing method කියලා ප්‍රවාහ නිෂ්පාදනයේ අදාළ ගති ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර වෙන. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ පාරිභෝගික තෘප්ති ඉහළ මට්ටම පවත්වාගත හැකි වීම. ඒක හරි. විශාල ආයෝජනයක් අවශ්‍ය වීම. ඒකත් හරි. ඒ වගේම නවීන තාක්ෂණයේ පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඒකත් හරි. එන ACF කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එන අංක 3 තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට අපි ගියොත් 20 වෙනි ප්‍රශ්නෙට එකම කාර්යයක නියැලීම් සිටින සේවකයන් කුඩා කණ්ඩායම් වශයෙන් එක්වලා සාකච්ඡා කරමින් ඔවුනොවුන් මූණපාන ගැටලු අඳුනගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ අපි කියන තත්ත්ව කවය කියන අපි කියන quality circle එක. ඒක තමයි එකෙන් අදහස් කරන්නේ. මේක නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. ඊට පස්සේ සඵලදායි වෙළඳපොළ ඛණ්ඩනයක් තුළ දකින්න පුළුවන් ගුණාංග පමණක්. අපි කියන වෙළඳපොළ ඛණ්ඩනයක් තුළ තියෙන පුළුවන් ගුණාංග පමණක් ඇතුළත් කාණ්ඩය මොකක්ද කියලා. එහෙනම් මේක නිවැරදි එක තමයි අපිට පිළිතුරු පහක් දීලා තියෙනවා. නිවැරදි එක තමයි පිළිතුරු අංක 3. ඒ කියන්නේ රින් කොට හඳුනා ගන්න පුළුවන්, ප්‍රමාණවත්, මනින්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් මේකට නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 3. ඊට පස්සේ අපි ගියොත් හර ප්‍රතිලාභ ලැබෙන මූලික අවශ්‍යතා වලින් සමන්විත නිෂ්පාදිතය ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ. අපි කියන කෝ බෙනිෆිට් එක ලැබෙන විදිහට මූලික අවශ්‍යතා වලින් සමන්විත නිෂ්පාදිතයක ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ මොන අවධියේදී කියලා. එහෙනම් මේකට නිවැරදි පිළිතුර වෙන්නේ මූලික නිෂ්පාදිතයේදී. ඊට අපි ගියොත් 23 වෙනි ප්‍රශ්නෙට මූල්‍ය උපකරණවල කාල්පිරීමේ කාලය පදනම් කරගෙන මූල්‍ය වෙළඳපොළ වර්ග කරනවා. ඒ අනුව ප්‍රාග්ධන වෙළඳපොළ ඇතුළත් කාණ්ඩය. අපි දන්නවා මුදල් වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි ගද්දී ප්‍රාග්ධන වෙළඳපොළ කල්පිරීමේ කාලය. ඒ කියන්නේ වැඩි කාලයක් දිගු කාලයක් කල්පිරීමට යනවා නම් ඒ සඳහා සුදුසු පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම අංක 3 භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ සාංගමික බැඳුම් කර වෙළඳපොළ ඒ වගේම කොටස් වෙළඳපොළ. එන 23ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ඊට පස්සේ අපි ගත්තොත් xi y තීරුව සංසන්දනය කිරීමක් බලාපොරොත්තු වෙන යනවා. අපිට දීලා තියෙනවා x තීරුවෙන් මූල්‍ය අනුපාතත් y තීරුවෙන් ඊට අදාළ අනුපාතිකයත්. ඒක සංසන්දනය කරන එක තමයි දැන් කරන්න තියෙන්නේ. ඒ අනුව තෝලන අනුපාතයට ඇතුළත් වෙන්නේ අනිවාර්යයෙන්ම පොලි ආවරණ අනුපාතය. ලාභදායකත්ව අනුපාතයට අදාළ වෙන්නේ ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය. ක්‍රියාකාරී අනුපාත අපි කියන ඇක්ටිව් රේෂියෝ එකට අදාළ වෙන්නේ අනිවාර්යයෙන්ම ණයගති පිරිවැටුම් අනුපාතය. ද්‍රවශීලතා අනුපාතය අපි කියන ලික්විඩ් රේෂියෝ වලට අදාළ වෙන්නේ ජංගම අනුපාතය. න මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම පිළිතුර අංක 5. ඊට පස්සේ අපි ගියොත් 25 වෙනි ප්‍රශ්නෙට අපි දක්වලා තියෙනවා පහත සඳහන් වෙන්නේ සිසුවෙකු විසින් සිදු කරන ප්‍රකාශ කිහිපයක්. ඉන් එකක විය හැකි ප්‍රකාශය කොහොමද? එකක
විය හැකි ප්‍රකාශ. දැන් ප්‍රකාශ පහම බලමු. එකක් තමයි සාධ්‍යකරණයේ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය බලමු. ඊට පස්සේ අවධානය මොහොන දීම සඳහා සූදානම් මූල්‍ය කළමනාකරුවන් නිතරම තෝරා ගන්නු ලබන්නේ හිමිකරු මූල්‍යනේ. ඒකත් බලමු. ඊට පස්සේ කොටස් නිකුතුව හා ණයකර නිකුතුව වක්‍ර මූල්‍ය සම්පාදන මාර්ග දෙකක්. හරි බලමු. ඊට පස්සේ තියෙනවා කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීම අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයලු. ඒකත් බලමු. ඊට පස්සේ වාණිජ්‍ය පත්‍රිකා සාධ්‍යකරණය හා අපකරණයේ දිගු හා මැදි කාලීන මූල්‍ය සම්පාදන මාර්ගයලු. එහෙනම් දැන් මම අහන්නේ අපේ මොකක්ද එකක වෙන්න පුළුවන් ප්‍රකාශය මොකක්ද කියලා. එහෙනම් අනිවාර්යයෙන් මේකට වඩාත්ම නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4 තමයි කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කරනවා කියන එක අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයක් කියන එක. අපි කියන working capital එක මොනිටර් කරනවා කියන එක ඒක internal එක අපි කියන internal fund resource ඒ කියන්නේ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයක් කියලා. ඊට පස්සේ අපි ගත්තොත් 26 වෙනි ප්‍රශ්නේ සංවිධානයක තනතුරු සඳහා අභ්‍යන්තර සේවකින් වගේම බාහිර අයදුම්කරුවන් ආකර්ෂණය කරගන්න විවිධ ක්‍රම භාවිතා කරනවලු. ඉන් අභ්‍යන්තර සේවකින් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමයක් වන්නේ මොකක්ද කියලා අහද්දී අනිවාර්යයෙන්ම මේකට පිළිතුරු වෙන්නේ කුසලතා ඉන්වෙන්ටරි වගේම කුසලතා ලේඛන වගේ. කුසලතා ඉන්වෙන්ටරි නැත්නම් කුසලතා ලේඛන. අපි කියන අප්‍රේෂල් ෂීට් කියලා අන්නේ ඒ තුලින් තමයි ගන්න. එහෙනම් මේවා අනිත් ඔක්කොම පිළිතුරු බාහිර සාධක වෙනවා. මේකට නිවැරදි පිළිතුරු වෙන්නේ අනිවාර්යයෙන්ම පිළිතුරු අංක 3. ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නේ නාමල් යෝගට් නිෂ්පාදන ආයතනයේ රැකියා විශ්ලේෂණය සිදු කිරීම ලබා ගන්න ලද රැකියා විස්තරය හා රැකියා පිළිතුර වශයෙන් ගොනු කරන්නලා තිනවා. ඉදිරි රැකියා විස්තරයට ඇතුළත් වෙන කාරණා මොකක්ද කියලා අහනවා. රැකියා විස්තරය රැකියා පිරිවෙතරය කියලා දෙකක් තියෙනවා. රැකියා විස්තරයක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණා තමයි ශාරීරික යෝග්‍යතාවය, පළපුරුද්ද, වෘත්තීය සුදුසුකම් වගේ කියන්න ඕන කාටද. ඒවා තමයි රැකියා විස්තරයක අනිවාර්යයෙන්ම ඇතුළත් වෙලා රැකියා විස්තරයක ඇතුළත් වෙලා තියෙන්න ඕන නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම වෙන්නේ කියන්නේ රැකියා විස්තරයක ඇතුළත් වෙලා තියෙන්නේ වැඩ කරන්න ඕන පැය ගාන ලබලා දීලා තියෙන තනතුර මොකක්ද යම් කාර්ය සාධනයක් තියෙනවා නම් ඒක ආගයන්න ඕන කාරණා මොනවාද ඒ වගේම සේවා කොන්දේසි මොනවාද වගේ දේවල්. එහෙනම් මේ 27 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම පිළිතුර අංක 4. පළපුරුද්ද අධ්‍යාපන සුදුසුකම් ශාරීරික සුදුසුකම් ඒවා තියෙන රැකියා පිරිවිතරයක. නමුත් රැකියා විස්තරයක තමයි වැඩ කරන්න ඕන පැය ගාන තනතුරු නාමය කාර්ය සාධන අගින් පටිපාටි මොනවාද සේවා කොන්දේසි මොනවාද කියලා. ඊට අපි ගොත් 28 වෙනි ප්‍රශ්නයට තොරතුරු තාක්ෂණය සඵල වීම සඳහා තියෙන මූලික අවශ්‍යතා ඇතුළත් කාණ්ඩය මොකක්ද කියලා අහලා තියෙනවා. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ පරිගණක තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, තොරතුරු කළමනාකරණ හැකියාවයි. ඊටසේ භාවිතා කරන පාර්ශවයන් අනුව පරිගණක ජාල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවලු. එනේ වර්ගීකරණය වෙන්නේ අනිවාර්යයෙන්ම පෞද්ගලික ජාලයි පොදු ජාලයි කියලා. එහෙනම් මේක නිවැරදි පිළිතුර අංක 5. ඊට පස්සේ ගත්තොත් අවසාන 30 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර අදහස සංක්ෂිප්තව විස්තර කරන සමස්ත සැලැස්ම පිළිබඳ අවබෝධයක් දෙන කියවන්න ආකර්ෂණය කරන මෙතනින්ම අපිට උත්තරේ ගන්න පුළුවන්. ආකර්ෂණය කරන ව්‍යාපාර සැලැස්මේ උපකොටස වෙන්නේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන විධායක සාරාංශය. එහෙනම් මේක නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන්ම පිළිතුර අංක 4. ඉතින් අපි කතා කරේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්නේ. ඒතන නිවැරදි පිළිතුර තෝරන්න තියෙන ඒකෙන් පස්සේ 31 ඉඳන් 40 වෙන ප්‍රශ්න වලට සුදුසු පිළිතුරු දෙද්දී නිවැරදි වචන තෝරා ගැනීම තමයි සිදු කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් මිනිසාට ජීවත් වීම සඳහා පැවතින ඕන මේ 31 ආ කොටස මිනිසාට ජීවත් වීම සඳහා පැවතින ඕන මූලික දෑ වන ස්ථනක් වන අතර ඒවා සතුටුමත් කර ගැනීමට කිසියම් පුද්ගලයෙකු යම් නිෂ්පාදි දක්වන විශේෂ කැමැත්ත වේ කියලා තියෙනවා. එහෙනම් ජීවත් වීම සඳහා පවතින ඕන මූලිකම දෑ වලට උත්තරය වෙන්නේ අනිවාර්යයෙන්ම අවශ්‍යතා හා
උවමනා වෙනවා අවශ්‍යතා. ඊට පස්සේ ඒක තෘප්තිමත් කර ගැනීම සඳහා යම් නිෂ්පාදිතය දක්වන විශේෂ කැමැත්ත මොකද්ද? ඒකට උත්තරේ උවමනා. එහෙනම් මිනිසා ජීවත් වීම සඳහා තියෙන මූලිකම දේ අවශ්‍යතාව වන අතර ඒවා තෘප්තිමත් කර ගැනීමට කිසියම් පුද්ගලයෙකු යම් කිසි නිෂ්පාදිතය දක්වන විශේෂ කැමැත්ත උවමනා වෙනවා. ඊට පස්සේ 31 ආ කොටසට යම් ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා හතරක් වේ. භාණ්ඩ උවමාරු මුදල් භාවිතයේ ස්තන් දෙකක් තියෙනවා. ඉතුරු වැදගත් අවස්ථා දෙක වෙන්නේ කාර්මික විප්ලවය අනිත් එක තොරතුරු ආර්ථිකය. ඊට පස්සේ ගියොත් 32 ප්‍රශ්නෙට ව්‍යාපාර හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම ස්ථනක් වන අතර ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන් වලට යහපතක් සිදුවන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ස්ථනක් ලෙස ඇඳීමිය හැකියි. මේකට එන්නේ පළවෙනි එකට වෙන්නේ ව්‍යාපාර හා සම්බන්ධ සියලු උනන්දු දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටු කරන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාර සමාජ වගකීම් වන අතර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන් වලට යහපතක් වන ආකාරයට හොඳ නරක අවබෝධයෙන් කටයුතු කිරීම අනිවාර්යයෙන්ම අපි දක්වන ව්‍යාපාර ආචාර ධර්ම කියලා. ඊට පස්සේ අපි ගියොත් 33 අයන කොටස රජයේ ස්ථනක් සම්බන්ධ රජයේ සිදු කරන කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. එහෙනම් මේකට උත්තරේ අනිවාර්යයෙන්ම වෙන්න ඕන රජයේ ආදායම් හා රජයේ වියදම් සම්බන්ධයෙන් රජය සිදු කරන කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තිය වෙන්නේ. ඊට පස්සේ 33 ආ කොටසට ගියොත් යම් ආර්ථිකයක මුදල් වර්ෂයක් තුළ ස්ථනක් මාර්ග වෙන ලැබෙන ආදායම රාජ්‍ය ආදායම වෙනවා. එහෙනම් රජයේ ආදායම කොටස් දෙකයි තමයි බදු ආදායමයි බදු නොවන ආදායමයි. එහෙනම් යම් ආර්ථිකයක මුදල් වර්ෂයක් තුළ බදු ආදායම හා බදු නොවන ආදායම මාර්ග වෙන ලැබෙන සමස්ත ආදායම රාජ්‍ය ආදායම කියලා අපි දක්වනවා. ඊපස්සේ ගත්තොත් 34 ආයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීම සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ නිර්ණායක යොදා ගන්නවලු. ඒ නිර්ණායක පදනම් වෙලා තියෙන කාරණා දෙකක් මත. ඒ තමයි අනිවාර්යයෙන්ම මේක නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රමාණාත්මක සාධක ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක මත තමයි ඒ නිර්ණායක පදනම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් 34 ආයන කොටසට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගන්නන්න රජය දෙන පියවර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයිලු. ඔව් කොටස් දෙකයි. ඒ තමයි මූල්‍යමය දිරිගැන්වීම හා මූල්‍යමය නොවන දිරිගැන්වීම කියලා කොටස් දෙකක් බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් 35 වෙනි ප්‍රශ්නෙට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක වෙනුවෙන් ස්ථනක් ස්ථායීතාවය පවත්වාගෙන යාම හා ස්ථනක් ස්ථායීතාව තැන ප්‍රධාන අරමුණු දෙකයි. ඒ තමයි ආර්ථික හා මිල ස්ථායීතාවයයි අනිත් එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ආයන 35 ආයන කොටස දක්වලා තියෙනවා. චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව තුනයිලු. ස්ථන් දෙකක් දීලා ආදායකයන ඉතුරු දෙන්න තමයි අනිවාර්යයෙන්ම අනකරුයි අනලදුයි ආදායකයන. ඒ පාර්ශ්ව තුන හොඳම තියන අනකරු අනලදු ඊට පස්සේ ආදායකය. ඊට පස්සේ අපි ගියොත් 36 ආයන කොටසට සංවිධානයක් නිශ්චිත අනාගත කාල වකවානුවකදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ස්ථනක් ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය ස්ථනක් තීරණය කිරීමත් ක්‍රියාවලිය සැලසුම් කරන්නයලු. එහෙනම් සංවිධානයක් නිශ්චිත අනාගත කාල වකවානුවකදී ළඟා කරන අපේක්ෂිත අවිගකට කියනවා අරමුණු ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කිරීම අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමත් තමයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. නම් මේ ස්ථන් දෙකට පිළිතුරු වෙන්නේ අරමුණු ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කරන අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමත් කියන එක. ඊට පස්සේ 36 ආයන්න කොටසට ගියොත් එක් යටත් නිලධාරියෙකුට එක් ප්‍රධානියෙක් නියෝග ලබා දිය යුතු බව හා එම ප්‍රධානියාට පමණක් වගකිය යුතු බව ස්ථනක් යන සංකල්පයෙන් අදහස් වෙන මේ තමයි අපි කියන්නේ අනකිරීමේ ඒකීයතාවය. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ මොකද? අනකිරීමේ ඒකීයතාවය කියන එක තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට අපි ගියොත් 37 වෙනි එක ප්‍රශ්නෙට නියමිත කාලයක් තුළ ආයතනයක ස්ථනක් හා ස්ථනක් අතර පවතින අනුපාතික සබඳතාවයේ සඵලදායකත්වයලු. එන නියමිත කාලයක් තුළ ආයතනයක අපි දන්නවා මොකද? ඵලදායකත්වයේ අනුපාතය කොහොමද හදන්නේ? යෙදවුම් හා නිමවුම් සංසන්දනය කරලා එන
ඒ නියමිත කාලය තුළ ආයතනයක යෙදුම් නිමවුම් අතර පවතින අනුපාතික ස්වභාවය තමයි මේ සඵලදායකත්වය කියන්නේ. ඊට පස්සේ අපි දන්නවා මුළු පිරිවැය මොකේ දෙකේ එකතුව දෙන මුළු පිරිවැය එකතු වෙන්නේ මුළු ස්ථාවර පිරිවැය අපි කියන total fixed cost and මුළු විචල්්‍ය පිරිවැය total variable cost මේ දෙක එකතු වෙන තමයි මුළු පිරිවැය total cost කියන එක සකස් වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් 38 ආයන්න කොටසට තරකාරී නිෂ්පාදිතවලට සාපේක්ෂව සිය නිෂ්පාදිතය සඳහා පාරිභෝගික මනස තුළ කිසියම් ස්ථානයක් හරි ධනාත්මක හැඟීමක් ගොඩනැගීම මොකක්ද හඳුන්වන්නේ? අපි කියනවා වෙළඳපොළ ස්ථානීකරණය කියලා. හොඳට මතක තියාගන්න. වෙළඳපොළ ස්ථානීකරණය තමයි මේකේ නිවැරදි පිළිතුර. ඊට පස්සේ ආයන කොටසකුත් ගණුදෙනු කරන ඉතා ඊලින් තෘප්තිමත් කළ හැකියන්දනොත් සියුම් විට දියුණු කළ නිෂ්පාදිතය අපි ඒක හඳුන්වනවා විභව නිෂ්පාදිතය කියලා. අපි දන්නවා නිෂ්පාදිතය පහක් තියෙනවා, ප්‍රභේද පහක් තියෙනවා. දියුණු කළ නිෂ්පාදිතය වෙන්නේ අපි කියන විභව නිෂ්පාදිතය. ඊට පස්සේ 39 ආයන කොටස් බැලුවොත් ද්‍රවශීලතාව විශ්ලේෂණය සඳහා යොදා ගන්න ප්‍රධාන අනුපාත දෙකක් තියෙනවා. ඒ තමයි ජංගම අනුපාතයයි ෂණික අනුපාතිකය කියන එක. ඊට පස්සේ සුදුසුකම් සහිත පුද්ගලයන් ආයතනයක රැකියාව ඉල්ලුම් කිරීමට පෙළඹවීම අපි ඒකට කියනවා ආකර්ෂණය කියලා. අදාළ පුරප්පාඩු සඳහා පුද්ගලයන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔවුන් නියමිත තනතුරුවලට පත් කිරීම අපි කියනවා ඒකට බඳවා ගැනීම කියලා. ඊට පස්සේ අපි ගියොත් 40 ආයන්න කොටසට පුද්ගලයෙක්ට හරි සංවිධානයක හරි අවශ්‍යතාව ඕමනා ඉටු කර හැකි විදිහට නිෂ්පාදනය පිළිබඳව ව්‍යවසායකයෙකුට ඇතිවන සිතිවිල්ලට අපි කියනවා ව්‍යාපාර අදහස කියලා. පරිසර සාධක වෙනස් වීම ඇතුළේ නිර්මාණය වෙන එම සාධකවල සහයෝගය ලාභදායී ව්‍යාපාරයක් කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ අපි කියනවා ඒකට ව්‍යාපාර අවස්ථාවක් කියලා. හොඳට මතක තියාගන්න. සිතිවිල්ලක තමයි ව්‍යාපාර අදහස. ඒක ලාභදායී ව්‍යාපාර කටයුත්තක් විදිහට ගොඩනගනවා කියන එක එතන අපි තියෙන ව්‍යාපාර අවස්ථාවක් කියලා. ඊට පස්සේ ඔබ කවුද? නිෂ්පාදිතයේ කුමක්ද? ව්‍යාපාරය ආරම්භ කරන්නේ කවදාද? වර්ධනය කරන්නේ කෙසේද කියන පිළිතුරු ඉදිරිපත් කිරීම ව්‍යාපාර සැලැස්මක අපි කියන එකට පැහැදිලි ඉම කියලා. පැහැදිලි ඉම කියලා තමයි අපි ඒකට හඳුන්වන්නේ. ඊට පස්සේ අපි ගියොත් 41 ඉඳන් ප්‍රශ්න වලට කෙටි නිශ්චිත පිළිතුරු සපයන එක තියෙනවා. එතකොට දැන් මේක අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන 4ක් දක්වන්න. එනවා ප්‍රධාන වශයෙන් කටයුතු කරන ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, මිනුම් මේකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තමයි පාරිභෝගික ආරක්ෂණ සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන. ඊට පස්සේ 42 දක්වලා තියෙනවා වරලත් ව්‍යාපාර වර්ග කරලා උදාහරණ බැගින් දක්වන්න කියලා. ප්‍රධාන වශයෙන් වරලත් ව්‍යාපාර අපිට දක්වන්න පුළුවන් කොටස් තුනකට. ඒ තමයි නිෂ්පාදිත වරලත් ව්‍යාපාර අපි කියන product franchise, නිෂ්පාදන වරලත් ව්‍යාපාර අපි කියන manufacturing franchise, ව්‍යාපාර ක්‍රමයේ සඳහා වෙච්ච වරලත් ව්‍යාපාර අපි කියන business format franchise. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර අපි කියන product franchise වල උදාහරණ තමයි khනිජ තෙල්, සිසිල් බීම, මෝටර් රථ විකිණින් අලින්සල උදාහරණයක් අපි දක්වන්න පුළුවන්. සිපෙට්කෝ, IOC, ටොයෝටා, සිද්ධාලේප ඒ වගේ දේවල්. ඒක තමයි නිෂ්පාදිත වරලත් ව්‍යාපාර. නිෂ්පාදන වරලත් ව්‍යාපාර වලට උදාහරණ තමයි කොකාකෝලා, පෙප්සි වගේ සිසිල් බීම නිෂ්පාදනය කළ බෙදාහන ආයතන. ඊට පස්සේ ව්‍යාපාර ක්‍රමය සඳහා වෙච්ච වරලත් අපි කියන business format franchise තමයි McDonald, KFC, Pizza Hut වගේ පෙරේරා සන්ස් වගේ දේවල්. ඊට පස්සේ අපි 43 අහලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දිරිගැන්වීම ලබා දෙන රාජ්‍ය ආයතන 4. ඕනතරම් තියෙනවා. තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික සංවර්ධන බැංකුව, කාර්මික තාක්ෂණ ආයතනය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වගේ රාජ්‍ය ආයතන ගණනාවක් සුළු හා මධ්‍ය ව්‍යාපාර වලට දිරිගැන්වීම ලබා දෙන රාජ්‍ය ආයතන විදිහට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් 44 ප්‍රශ්නේ. සාමාන්‍ය රක්ෂණයෙන් ක්‍රමයෙන් බැහැර වෙලා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනිකුත් රක්ෂණ ක්‍රම දෙක දක්වන්නලු. ඒ තමයි
ඒ තමයි අපනයන රක්ෂණය, අනිත් එක තමයි ගොවිජන රක්ෂණය. ඒක තමයි මේකට උත්තරය. ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳාමේදී තීරු බදු සහන ලබා ගන්න භාවිත කරන ප්‍රධාන ලියවිලි දෙකක් දක්වනලු. ඒ අතර දක්වන්න පුළුවන් ප්‍රභවස්ත සහතිකයයි අනිත් එක තානාපති ඉන්වොයිසය. ප්‍රභවස්ත සහතිකය අනිත් එක තානාපති ඉන්වොයිසය තමයි ජාත්‍යන්තර වෙළඳාම තීරු බදු සහන ගන්න භාවිත කරන ප්‍රධාන ලියවිලි දෙකක් වෙන්නේ. ඊට පස්සේ පාලන ක්‍රියාවලිය පිළිවෙල අතර දක්වන්නලු. අපි දන්නවා පාලන ක්‍රියාවේ ප්‍රමිති අතර තමයි පාලනීය ප්‍රමිති ස්ථාපිත කරනවා වගේ. ඒ කියන්නේ establishing stand කියලා අපි කියනවා. ඊට පස්සේ සත්‍ය කාර්යඵල කාර්ය සාධනයේ මැනීම අපි කියන measurement actual formula. ඊට පස්සේ විචලනයන් අඳුනා ගැනීම කියන්නේ identify the defects කියන. ඊට පස්සේ හතරවෙනි එක තමයි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න එක. ඒ කියන්නේ අපි කියන taking corrective action කියලා. ඒ තමයි පාලන ක්‍රියාවලිය පියවර අතර මත තියාගෙන මොකද ප්‍රමිති ස්ථාපිත කරනවා, සත්‍ය කාර්යඵල සාධනය මනිනවා, ඊට පස්සේ විචලනයන් හඳුනා ගන්නවා, ඊට පස්සේ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක. ඊට පස්සේ 46 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන ආයතන දෙකක් වගේ භාවිත කරන මූල්‍ය උපකරණ දෙකක් දක්වන්න. අපි ගත්තොත් ක්‍රියාත්මක වන ආයතන විදිහට අපි දක්වන්න පුළුවන් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, දේශීය විදේශීය විනිමය වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ. ඒ තමයි ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපොළ ක්‍රියාත්මක වන ආයතන. ඒ අනුව භාවිත කරන උපකරණ මොනවාද? භාණ්ඩාගාර බිල්පත්, වාණිජ්‍ය පත්‍රිකා, තැන්පතු සහතික. ඒවා තමයි භාවිත කරන උපකරණ. ඊට ගත්තොත් මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියක පියවර. මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලිය තමයි අනාගතී මානව සම්පත් ඉල්ලුම පුරවකථනය කරලා සැපියුම තක්සේරු කරන එක. ඊට පස්සේ මානව සම්පත් ඉල්ලුම හා සැපියුම සංසන්දනය කරන එක. ඉල්ලුම පුරවකථනය ඊට පස්සේ මානව සම්පත් සැපියුම තක්සේරු කරලා ඉල්ලුම සැපියුම සංසන්දනය කරන එක. ඊට පස්සේ මානව සම්පත් අතිරික්තයක් හරින් ගියක් තිබ්බොත් ඒකට ගන්න උපාය මාර්ග සංවර්ධනය කරන එක. ඊට පස්සේ මානව සම්පත් සැලැස්ම සකස් කරන එක. ඊට පස්සේ මානව සැලැස්ම කරන්නේ ප්‍රයත්නයන් අගයලා ඒවා වැඩි දියුණු කරන්න තියෙනවා නම් වැඩි දියුණු කරන එක. ඊට පස්සේ 48 වෙනි එකේ ආයන්න කොටස තියෙනවා පරිවාස කාලයක් ලබා දීමේ අරමුණු දෙක මොකද්ද? පරිවාස කාලයක් ලබා දීමේ අරමුණු තමයි ආයතනයකට රැකියා ඉල්ලුම් කරුව ගැලපෙනවද නැත්නම් සුදුසුද කියන තීරණය කරන එකත් රැකියා ඉල්ලුම් කරුවට ආයතනය ගැලපෙනවද නැත්නම් සුදුසුද කියන තීරණය කරන එක. මොකද පරිවාස කාලයක් දීමේ අරමුණ තමයි ආයතනයේට සේවකයා ගැලපෙනවද රැකියා ඉල්ලුම් කරු ගැලපෙනවද කියන එක තීරණය කරන එක. රැකියාව ඉල්ලුම් කරුට ආයතනය ගැලපෙනවද කියන එක තීරණය කරන එක. ඊට පස්සේ අපි ආයන කොටසට සේවකයන් තෝරා ගැනීමේ ක්‍රියාවක් වන පරීක්ෂණ වර්ග 4ක් දක්වන්නලු. ඒ තමයි අපි කියනවා බුද්ධි පරීක්ෂණ නැත්නම් අභියෝගතා විභාග IQ test. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ practical test, පෞරුෂත්ව පරීක්ෂණ අපි කියනවා personality test. ඒ වගේම ප්‍රවීණතා විභාග අපි කියනවා proficiency test. ඒ වගේම දැනුම් පරීක්ෂා නැත්නම් ඥාන විභාග අපි කියනවා practical test කියලා තමයි පරීක්ෂණ වර්ග 4. ඊට පස්සේ අපි ගත්තොත් 49 වෙනි ප්‍රශ්නය අහනවා තොරතුරු පද්ධතිය උපාංග 4. මොකද ඒ තමයි දෘඩාංග අපි කියන hardware, මෘදුකාංග software, ජීවාංග live ඒ වගේම ස්ථිරාංග fairware. ඊට අමතරව දත්ත හා ක්‍රියාපටිපාටි තියෙනවා. ප්‍රධාන වශයෙන් දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ස්ථිරාංග කියන එක මතක තියාගන්න. ඊට පස්සේ ව්‍යාපාර සැලැස්මකින් අවධානය කරන්න ඕන ප්‍රධාන කාරණා මොනවද කියලා අහලා තියෙනවා. ඒ තමයි පැහැදිලිවීම අපි කියන focus. ඊට වගේම ගනුදෙනු කරුව කස්ටමර්. ඒ වගේම ඉලක්ක, ඒ වගේම අවශ්‍ය කරන මූල්‍ය සම්පත්. ඒ තමයි ව්‍යාපාර සැලැස්මකින් අවධානය කරන ප්‍රධාන කාරණා වෙන්නේ. එහෙනම් මේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් පළවෙනි කොටසකට අදාළව. ඒකේ මම හිතනවා ඔයාලට ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පළමු කොටස සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් වුණා කියලා. එයම හොඳට මතක තියාගන්න පිළිතුරු ප්‍රශ්න අංක 1 ඉඳන් ප්‍රශ්න අංක 30 දක්වා නිවැරදි පිළිතුරු තෝරාගන්න තියෙන්නේ. 31 ඉඳන් 50 වෙනි ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දක්වන එක තමයි කරන්න තියෙන්නේ. එන හොඳ අවබෝධයෙන් තමයි මේ පේපර් එකක් වුණත් කරන්න ඕනේ. වඩාත්ම නිවැරදි පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. ඒ වගේම හොඳට සිංහල භාෂාව සම්බන්ධ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ නොගැලපෙන පිළිතුර මොකද්ද? වඩාත්ම ගැලපෙන පිළිතුර මොකද්ද?
පමණක් එකග විය නොහැකි ඒ වගේ සුවිශේෂී වාක්‍ය ඇතුළත් කරලා තියෙන ප්‍රශ්නාංක වලට. එතකොට ඒ සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මම හිතනවා දැනුමක් ඔයාලා ගන්න ඇති කියලා මේකෙන්. ඉතින් දිගින් දිගටම අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට තවත් මේ සම්බන්ධ ආදාශ ප්‍රශ්න ප්‍රශ්න සම්බන්ධව කාරණා අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන අපේ YouTube channel එකට. ඉතින් දිගින් දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක් සියලු දෙනාටම.